While cooking mano. While cooking mano. Baru balik ni kah? Nah, balik ni kah? ada hondai, ada jangan ada. Gimana kerja ada ada. While cooking mano. Sare hum naanal ralle nandandu nanavanaye anduralle vanaliyange kunchanaada medanadiya kalai biya karuni hada piyasse elli panalle suwandadige adidin mahavali biyan masunni sannelami රසවිල්ලසට දිවලන්දේ පැහෙන දේශීය රස දරලිපේ ඇවිලෙන ගිනි පුපුරු ලෙස මුතුන් මිත්තන් දුන්නේ හුස්මාරන් ලොවට බෙදන්නයි මේ සොබාදම් රස මහවැලි නදියේ සිසිලස විඳිමින් වස්ගමුවේ වන සෙවනේ රැඳෙමින් ගමේ රස වනයේ හුස්ම while cooking mano. ada hati madi na ide madi abi anda hoda kande මාළු ටික කපලා සෝදලා ඉවරයි. අපි ඉතින් කැලේට එනකොට හිරමන ගේන්නේ දැන් මේක හිරමනයක් හදාගෙන තමයි යන්නේ. මේ විදිහට පොඩි ලීයක් කපාගෙන සුද්ධ කරලා ඒක මෙන්න මේ හැඩයට කපා ගන්නවා මේක. හරිද? ඒක කපාගෙන ඉවරලා මේක දැන් අපි අර හිරමනේ දැති තියෙනවනේ දැන් දැති ටික හදාගමු අපි. හිරමනේ දැති ටික කපන්න ඕනේ දැන්. ඒ වැඩේ කරමු. ඔය තමයි හිරමනේ හදාගන්නේ. මේක තමයි හිරමනේටයි හැන්දටයි දෙකටම පාවිච්චි කරන්නේ මේක තමයි. අපි මේකෙන් පොල් ගාලා බලමු. වැඩි කොහොමද වෙන්නේ කියලා. ගංග ආයිනේ මං මාවතේ වනසිව් පවුම් රකිනාරනේ මහවැලි දියවර සිසිලස අතරේ ගමේ කමයි මේ වන ඉවුරේ
While cooking mano While cooking mano දැන් ඔයාලට තේරෙන්නේ මොනවද කරන්න දන්නේ කියලා නේද? මෙතන පාන් පිටි. මාළුයි පාන් පිටි පොළු. හිතා ගන්න පුළුවන් මොකද්ද කරන්න හදන්නේ කියලා. රැඳිලින්ද channel එකත් එක්ක subscribe කරන්න මේ වගේ වීඩියෝ බලන්න. ඔයාලට ඔන්න පිටි එක කොල්ලකට දා ගන්නවා. ලොකු ලොකු දේවල් නෑ. අද්දාගත් කෝපේ. වතුර ටිකකුත් දැම්මා. වැඩක් දාමුනේ. right. ආයෙ දානවා. While cooking mano පොල් තෙල් දාලා හොඳයි කියලා. හොඳයි මොනවද තියෙන දාන්න නේද ටික ඈ. සුදුලුණු දාන්න ඕන හොඳට. කොහමද මාළුත් එක්ක රොටි පොල් රොටි අදලා කනකොට ආසයිතේනේ. මගේ channel එක හොඳයි කියලා හිතන ගන්න කැමති කට්ටිය subscribe කරන්න. මහවැලි නදියේ රහට මාළුයි පොල් රොටි. එන්න ඔයාලත් එන්න පුළුවන් එන්න කෝල් එකක් දීලා එන්න. මම කැමති කෙනෙක් ඉන්නවා නම්බර් ඉල්ලන්න දෙන්න. කරපිංචගෙන ආවේ හොදලා එහෙම තියෙන්නේ. මම කරපිංචක් දැම්මා. ගංගේ ඇවිල්ලා යන්නේ කොහොම යුවර් රසයි ඈ. ඒක මාරම දෙයක් ආයේ. උයන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කාලම තමයි යන්නේ කොච්චර යුවා. මාළුත් දාගම එනවා. මිරිස් අවනේ ගම් මිරිස් යවනේ කහ ගඟට ආවොත් යාළුවනේ ගඟේ වතුරෙන්ම තමයි අපු යන්නේ. අවශ්‍ය තරම වතුර ටිකක් දාගමු අපි එහෙම හරි. මං ඉස්සෙල්ලා ලුණු දාගත්තා මට ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා මේ. අයියෝ යාළුවනේ පොඩි දෙයක් අමතක වුණානේ දාන්න. ලුණු පහ දාන්න අමතක වුණා. ලුණු පහ ටික දාමු අපි දැන්. මොකද ඒක මේ එනකොට ලුණු පහ මේ කඩෙන් ගත්ත පැකට් එකක්. ඒක දිගේ වෙනවා. පැහෙන දේශීය රස දරලිපේ ඇවිලෙන ගිනි පුපුරු ලෙස මුතුන් මිත්තන් දුන්නේ හුස්ම අරන් ලොවට බෙදන්නයි මේ සොබාදම් රස. මහවැලි නදියේ සිසිලස විඳිමින් වස්ගමුවේ වනසවලේ රැඳෙමින් ගමන රස. මේක හොට්ටු උඩ හදා ගන්න ඕනේ රොටි කන්න. වනයේ හුස්ම වතුර වගේ තිබ්බොත් වැඩක් නැහැ. ආයෙ හින්දෙන්න ඕනේ මේක. While cooking mano රොටි
අද මැනිකක් හම්බෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි ගොඩද? ගොඩේ. ෆෝනේ බැටරි වැස්ස යාළුවනේ. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සියලු දෙනාටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම තප්පරෙම සතුටින් ඉන්න හැමදාම කියනවා වගේ. එහෙනම් අපි මාළු කාලා රොටි කාලා අපි ගෙදර යනවා. එනතර වීඩියෝ නැවතුනේ ෆෝන් එක ඕප් වෙනා යාළුවනේ.